Apocalypse. hello top gamers ඔන්න අදත් ඔයාලා එකතු වෙන්නේ Dragon Lizard game YouTube channel එකත් එක්ක welcome කියලා පිළිගන්න හැමෝම. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Minecraft survival series එකේ 3 වෙනි episode එක. මේ 3 වෙනි episode වල thumbnail එකෙන් දැක්ක වගේ අද කියන්නේ අපේ ගෙදර හදන episode එක. ගෙදර හදලා දාන්න තමයි හිතුවේ. ඉතින් ගෙදර හදන පළවෙනි episode එකේ මුලන් එද්දන්නේ නැහැ. අය බලමු මෙතන තමයි ගෙදර වැටෙන්නේ. එහෙනම් දැන් වැඩිදුර කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. මම මුලින්ම කරන්න ඕනේ දැන් ගෙදරක් අද ඉතින් ගස් ටිකක් කපන්න ඕනේ. හරි ගස් ටිකක් කපන්න ඕනේ. ඒ වගේම මට ස්ටෝන් ටිකක් ඕනේ. මෙතන කබල්ස්ටෝන් 27ක් තියෙන මට මදි ස්ටැක් එකක් දෙකක්වත් ඕනේ. එක්මන්ට අපි ස්ටෝන් ටික මයිනින් කරන් ගිහපුවා අපි කලින් එපිසෝඩ් එකේ බලන එකත් බලලා ඉන්න මෙතන අපි කිව්ව එක අයන් ෆුල් අයන් ටූල්ස් සහ ආමර්ස් ගියා. ඒ විදිහත් බලලා ඉන්න බැලුවේ නැත්තම් සිරිස් එකක් විදිහට දිගටම යනවා. එහෙනම් වික්මන්ටව ස්ටෝන් ටික කඩාගෙන යමු. හරි බොයිස් මම එතනින් ස්ටැක් දෙකයි ගානම් මයිනින් කරා. ඒ ටික දැන් පිච්චෙන්න දාන්න තියෙන මං තා ෆර්නස් එකක් හදාගන්න හදලා මේ මෙතන ප්ලේස් කරලා මගේ සේරම් කෝල් ටික දෙකට බෙදලා මම මෙතන ටටයි මෙතන ටටයි හරි ඒ ටික පිච්චෙනකම් මම දැන් කරන්න ගිහිල්ලා ගස් ටිකක් කපන්න ඕනේ. ඒ ටික ගස් ටික කපලා එන්න. මෙතනින් තමයි ගස් ටික කපන්න යන්නේ. යමු වතුරෙන් එහා පැත්තට. හරි බොයිස් මම අයන් පොරව කුඩු පට්ටන ගම මයිනින් කරා. ඉතින් අවට කොටස් ටක් 3.5ක් පුලන් වුණා. 3.5ට ඩීච් පොට්ටයි ඇති කියලා හිතන එන අපි අව කෙලින්ම අපි ගෙදර හදන්න යන තැනට නිතියගමු. හරි බොයිස් අයන් මේ බොයිස් ස්ටෝන් තා 10000 වුණු වෙලා තියෙන්නේ. මොකද මම ඈතන හිටියේ ඒකයි. මට දැන් බොයිස් අයන් 3කුයි දී ටික ඕනේ. පොරවක් හදමු. දැන් තියෙන බොයිස් හදන්න ගන්න කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද හදන්නේ කියලා. මට හිතන විදිහට තමයි හදන්නේ. එහෙනම් අපි හදන්න පටන් ගමු. මම මුලින්ම මේ ටික උඩට දාලා මම 43ම ප්ලෑන්ක්ස් විදිහට හරව ගන්න. දැන් ඉතින් හදමු. හරි බොයිස් මම සෑහෙන්නලා ඉඳලා මේක හැදුවා. ඔය ඩිසයින් එකක් ගත්තා. දැන් මේ ඩිසයින් එක දැන් මේක ෆිල් කරන්න ඕනේ මම හිතන්නේ. මම බොයිස් මම හිතුවා නෑ මෙහෙම ඕනේ. මට ඇත්තට කිව්වොත් කිසිම අයිඩියා එකක් නැතුව හදන්නේ. මේකයි මෙතනින් මොනවද කියන්නේ. හරි එහෙම කර. හරි මෙතන මට දැන් සෑන්ඩ් ලුක් තෝරේ. වගේම මෙතන ස්ටෝන් ටික මම ගන්නවා. කොහොමද මේ මම මේකක් හදලා මෙතනින් දාලා ස්ටෝන් කටර් එකක් කොහොමද ගන්නෙ? ආයෙත් අයන් එකක් ඕනේ. එක තියාගමු මේ හරියෙන්. තියලා මම බොස් මේ ප්ලේස් එකක් කරන් මෙන්න මෙයාට හදනවා. හදලා මේ ටික අයින් කරනවා. මෙන්න මෙහෙම දාගන්න. දාගෙන මෙතනත් එහෙම කරනවා. දැන් මම මේක ටික අරගෙන නව ස්ටෝන් බ්‍රික් ස්ලැබ් වලට හදාගෙන මේ ටිකට දාන්න ඒවා. හරි බොයිස් මම මෙතන ගැහුවා. මේ විදිහට තමයි එන්නේ. දැන් මට සෑන්ඩ් ටිකක් ඕනේ. සෑන්ඩ් පොඩ්ඩක් ගන්න දැන නැත්ද? සෑන්ඩ් ටිකක් මේ හරියනම් ගන්න නෑ. මං අර හරි චුට්ටක් තියෙන මට සෑන්ඩ් තියෙන තැනකුත් ඕනේ. මේක මට දැන් මෙතන වහන්න ඕනේ. මෙතන එන්නේ
ඩිසයින් යන්නේ. මම මෙතන මෙහෙම වහලා දාන්න. එතන එකයි ස්ටේයර්කේස් ටිකක් ඕනේ. එතන එක හරියන්නේ. අන්න අහම ඉන්නේ. මේ පැත්තේ අන්න අතනින් අහම එකක් දානවා. මම ගන්නට මේ පැත්ත වහලා දානවා. හරි බයි මෙතනට මං ග්ලාස් දාන්න ඉන්නේ තනිකරම. ඒක දාන්න මට සෑන්ඩ් ටිකක් කරන මං ඉක්මනට ගිහලා අර පැත්තට ගිහලා සෑන්ඩ් ටිකක් හොයන් එන්නම්. හරි මට පොඩියට සෑන්ඩ් පැච් එකක් කමුණ සෑන්ඩ් 58ක් තියෙනවා. ඒ ඇති මම කබල්ස්ටෝන් ටිකක් මයිනින් කරා. මොකද මට ඉතිරියට ස්ටෝන් ටිකක් ඕනේ. එහෙනම් ගෙදර බලා යන්. ගෙදර ළඟ තියෙන්නේ. මේකේ උණු වෙලා කෝල් ටිකයි තියෙන්නේ. මම දැන් මේ තා ෆර්නස් දෙයක් හදන. මෙච්චරක් දාන. ඒකට මදි. අයන වොයිස් වීඩියෝ එක දික් වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එක ගේ හදන සේරම හදලා ඉවර කරමු. ඉතින් ඊළඟ එපිසෝඩ් එක නැත්නම් වීඩියෝ එක දික් වෙනවා සෑහෙන වෙලා යනවා. ඒ හින්දා සොම්බි එකක් කරන කොහේ හරි මොකද ඉතින් අද වීඩියෝ එකනේ වීඩියෝ හොඳයි නේද වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. අලුතෙන් channel එකට සෙට් වුණ කෙනෙක් නම් channel එක subscribe කරලා යන්න. bell icon එකත් ඕල් දීගෙන යන්න. යාළුවන්ටත් මේක වීඩියෝ එක share කරන්න බලන්න. එහෙනම් අද මම ගිහින් එනවා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකෙන් සෙට් වෙමු හැමෝටම. bye bye.